හරියට තමයි මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Python වල තියෙන indentation. එහෙමත් නැත්නම් අපි අර Python වලදී පාවිච්චි කරනවනේ යම්කිසි පේලියක් අපි දකුණු පැත්තට කරලා ලියන්නේ. tab space එකක් කියලා කියනවා. ඒ කියන්නේ අපි සාමාන්‍ය space bar එකකින් space හතරක් අපි tab space එකක් කියලා හඳුන්වනවා. ඒතකොට ඒ වගේ space එකක් තියලා අපි Python code එකක් ලියන අවස්ථා තියෙනවා. සහ සම්පූර්ණ පේලියේ මුල සිට ලියන අවස්ථා තියෙනවා. ඒතර මේ අර space එක තියෙන මේ වගේ අවස්ථාවලට අපි කියනවා indentation එක පාවිච්චි කරනවා කියලා. ඒකෝට අපි බලමු මොකද්ද මේ indentation කියන්නේ සහ ඒවා පාවිච්චි කරන තැන් මොනවද කියලා. මම ChatGPT එකට ගැහුවා you are a software engineer specializing in Python. Explain indentation in Python step by step all. ඊට පස්සේ මට මේ වගේ response එකක් ලබා දුන්නා. Sure one. Here's a step by step explanation of indentation in Python tailored for both beginners and those who want deeper understanding. Sorry. හරි ඊට පස්සේ එයාලා කියනවා what is indentation in Python? In most programming languages curly braces. අපි දන්නවනේ සංකලවරහන් තමයි මේ indentation කියන දේශන හා අනිත් භාෂාවල පාවිච්චි වෙන්නේ. most programming languages වල පාවිච්චි කරන්නේ මෙන්න මේ කියන සංකලවරහන්. එතකොට all keywords are used to define code blocks, but Python uses indentation. Python පාවිච්චි කරන්නේ white spaces at the beginning of a line to define the structure and nesting of the code. ඒ කියන්නේ තමයි දැන් අර වෙන භාෂාවල අපි දන්නවා මෙන්න මේ වගේ වරහන් curly braces පාවිච්චි කරලා කරන වැඩේ Python වලදී කරන්නේ චුට්ටක් දකුණු පැත්තට කරලා. එහෙම නැත්නම් tab space එක තියලා මෙන්න මේ පොඩි space එක තියලා එතනින් එහාට තියෙන ටිකෙන් තමයි අපි දැනගන්නේ මේ තියෙන්නේ මේ if මේක හරිනම් මේකට යන්න. ඒ වගේ අරකට අදාළ කොටස තමයි අපි දකුණු පැත්තට කරලා ලියන්නේ. සාමාන්‍යයෙන් අපි ඉංග්‍රීසියෙන් ලියද්දිත් එහෙමනේ සාමාන්‍යයෙන් ලියන්නේ මාතෘකාවල ඉව චුට්ටක් දකුණු පැත්තට කරලා ඊට පස්සේ යට පොයින්ට් එක ලියන්නේ. අන්න ඒ වගේ තමයි ඒකට අදාළ නම් යටින් කියනවා දකුණු පැත්තට කරනවා. ඊට ඊට අදාළ නැති එකක් නෑ. එහෙම නැත්නම් ඒකට අදාළ නැති එකක් නම් අපි සාමාන්‍යයෙන් ලියන්නේ අර ගානින්මයි. ඒ කියන්නේ අර එකකින් තියෙනවා නම් ඒව සාමාන්‍යයෙන් එක මට්ටමේ තියෙන ලයින් කියලා අපි සලකනවා. ඒ කියන්නේ මොකටවත් අදාළ නැහැ. මේක තියෙන්නේ ඉන්ඩිපෙන්ඩන්ට්ලි. සහ මේකයි සම මට්ටමේ තියෙන්නේ. නමුත් මෙන්න මේ කියන පේරිය තියෙන්නේ මේ පළවෙනි මෙන්න මේ ලයින් එක යටතේ. හරි. ඊට පස්සේ අපි කතා කරමු මොනවද කියන්නේ why indentation is important in Python. හරි. ඇයි මේ indentation කියන එක Python වලදී important කියලා කතා කරන්නේ? මේ කියන්නේ indentation replaces the need of curly braces. එතකොට curly braces පාවිච්චි කරන මේ අවශ්‍යතාවය මෙන්න මේ indentation වලින් සපුරලා තියෙනවා කියලා කියනවා. ඊට පස්සේ කියනවා it tells Python which line of code belongs together. Like inside if for def. මේ if එකේදී for loop වලදී සහ def කියන මේ function වලදී මේ indentation කෙනෙක් පාවිච්චි කරනවා. අපි ඉස්සරහට කතා කරමු. ඊට පස්සේ ඒක කියනවා මේ it tells Python which line of code belongs to the together. ආ කියන්නේ මේ තියෙන if එක ගන්න මේ if එකේ යටතේ තියෙන මේක belong වෙන්නේ මෙන්න මේ කියන මෙන්න මේ උඩ තියෙන line එක. හරි. ඒක මොකක්ද කියන්නේ මොකටද අයිති වෙන්නේ කියලා දැනගන්න තමයි මේ කියන indentation පාවිච්චි වෙන්නේ. ඒක මේ important එක ගැන කතා කරන්නේ. ඒකට ඒක වැදගත් තමයි. Incorrect indentation causes indentation error or unexpected behavior. ඒ කියන්නේ indentation එක වැරදුනොත් indentation වල space එකක් හරි මොකක් හරි චූටි spaces එකක් හරි වැරදුනොත් මේ indentation එක පාවිච්චි වෙන්නේ නැහැ. ඒතර Python දන්නේ නැහැ මේක කොකට අයිති එකක්ද කොහෙටද මේ අයිති වෙන්නේ මේ line එක නැත්නම් මේ line එක independent line එකක්ද එහෙම නැත්නම් මේ උඩ line එකට අයිති එකක්ද කියලා දන්නේ තියෙනවා. Python වලදී error එකක් generate කරනවා. error එක තමයි indentation error. ඕන නැත්නම් unexpected behavior කියන්නේ නොහිතූ විදිහට හැසිරීම වෙනස් වෙන්න පුළුවන් Python code එකේ. බලාපොරොත්තු වෙන හැසිරීම උත්තරයක් විදිහට බලාපොරොත්තු නොවෙන්න පුළුවන්. ඊට පස්සේ කියනවා basic indentation rules. indentation පාවිච්චි කරන තැන්වලදී මෙන්න මේ වගේ නීති තත්ත්වයන් තියෙනවා. ඒ කියන්නේ each block of code starts after a colon and must be indented. හරි. ඒ කියන්නේ colon එකකින් පස්සේ තියෙන line එක අනිවාර්යෙන් indent වෙන්න ඕන කියලා කියනවා. ඒ කියන්නේ අපි බලමු මේකේ මේ තියෙන colon එක දෙකක් තියෙනවා නම් ඊට පස්සේ තියෙන line එක අනිවාර්යෙන් එකට යටතේ තියෙනවා. ඒ කියන්නේ colon එකක් තියෙනවා කියන්නේ ඒක indentation තියෙන control structure එක මෙතන තියෙනවානේ. if කියන structure එක. ඒකට ඒක යටතේ තමයි මේ තියෙන්නේ. හරි. ඒක කරුණක්. ඊට පස්සේ කියන the standard practice is to use 4 spaces per level of indentation. මාර කලින් කිව්වා වගේ එක indentation එක. එහෙම නැත්නම් 4 spaces කියන්නේ අපි දන්නවා tab space එක කියන්නේ සාමාන්‍ය space 4ක්. හරි. ඊට පස්සේ බලමු මේ තියෙන මේ def කියලා මේ function එක දීලා දෙනවා bit කියලා. ඒතකොට මේ colon එකකින් පස්සේ තියෙන line එක හදුවා දැක්කද? hello කියලා print වෙන line එක දීලා දෙනවා. ඒතකොට මේ තියෙන මේ මම highlight කරලා තියෙන line එක belongs වෙන්නේ මෙන්න මේකට. ඒ කියන්නේ මේකට අයිති line එක තමයි මේ තියෙන්නේ. ඒක යටතේ තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ තියෙන යට ඒක outside කියන එක
ඒක ඉන්ඩිපෙන්ඩන්ට්. මේ ෆන්ක්ෂන් එකත් එක්ක සම්බන්ධ නැහැ. ඒක එකයි මේ වම් පැත්තට කරලා තියෙන්නේ. මේ පොඩි ඉන්ඩෙන්ටේෂන් එක මේකේ නෑ. නමුත් මේකේ මේ තියෙනවනේ. මෙන්න මේ highlight කරලා තියෙන්නේ අර මම කියපු ස්පේසස් 4. ඒ හතරෙන් පස්සේ තියෙනවා කියන්නේ මේක උඩ ලයින් එක අයිති ලයින් එක. හරි. ඊට පස්සේ අපි බලමු common control structures with indentation. පළවෙනි ස්ට්‍රක්චර් එක තමයි if else ස්ට්‍රක්චර් එක. if else වලදී මෙන්න මේ කියන ඉන්ඩෙන්ටේෂන් එක පාවිච්චි වෙනවා. අපි ගත්තොත් එහෙම මේ බලන්න පළවෙනි ලයින් එකේ තියෙන x සමාන 1යි දෙවෙනි එකේ තියෙනවා if x කියන එක බිඳුවට වඩා වැඩි කියලා දෙනවා. එහෙම නැත්නම් බිඳුවට වඩා වැඩි නම් ඒකට අයිති වෙනවා මෙන්න මේක පොසිටිව්. අපි දන්නවනේ සාමාන්‍යයෙන් ඉලක්කම බිඳුවට වැඩි නම් ඒක පොසිටිව් නේ. ඒක ධන ඉලක්කම. ඊට පස්සේ එහෙම නැත්නම් else කියලා දාලා තියෙනවා. ඒකට එතනක් තියෙනවා. 32ක් නේ. 32කට පස්සේ තියෙන අපි දන්න ඕනම ලයින් එකක්. 32කට පස්සේ තියෙන just after the column that line must be the indented one. හරි. ඒ කියන්නේ මේ else කියන එක යටතේ තමයි මේක තියෙන්නේ. හරි. ලයින් එකට වඩා තියෙන පුළුවන් මම කියන්නේ අර column එකට පස්සේ ඒකත් එක්කම තියෙන ලයින් එක අනිවාර්යෙන් indent වෙන්න ඕන කියලා තමයි කියන්නේ. හරි. ඒතකොට මේකේ ගත්තොත් එහෙම තමයි. ඒක පහට වඩා කියන්නේ. අපි දුන්නොත් මෙතනට රින එක වගේ දුන්නොත් ඒක බින්දර වඩා වැඩි නෑ. ඒ කියන්නේ else එක යටතේ තියෙන මේක රන් වෙලා non positive කියලා පෙන්නනවා. ඒක තමයි මේකද වෙන්නේ. මේ කියන්නේ if else කියන control structure එකේදී අපි indent එක මෙන්න මේ වගේ පාවිච්චි කරනවා. හරි ඊට පස්සේ අපි බලමු තවත් control structure එකක් වෙන for loop එක. for loop එකේ වෙන්නේ for I in range 3. කියන්නේ I range එක බිඳුවේ ඉඳලා 3 වෙනකන් යනවා. එතකොට ඒ යන හැම අවස්ථාවකම මෙන්න මේ කියන print I කියන එක මේ කියන for loop එකට indent වෙලා තියෙනවා. එතකොට මේ print I කියන එක අයිති වෙන්නේ මේ for loop එකට. මේ print done කියන්නේ ඒ for loop එක ඉවරුණායින් පස්සේ line run වෙන line එක. ඒකට මේක මේ for loop එකත් එක්ක සම්බන්ධ නැහැ. ඒක independently තියෙන එකක්. හරි. මේ කමෙන්ට් එකක් උත් දාලා තිනවා hash එකක් දාලා outside the loop මේ තිනවා inside the loop කියලා. උඩ එකේ කමෙන්ට් එකක් දාලා තිනවා. ඊට පස්සේ බලත් තිනවා මෙතන nested loop nested blocks කියලා. So each level of nesting requires an additional 4 spaces or one tab. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම nested කියන එක අපි දන්නවනේ. ඒ කියන්නේ loop එකක් ඇතුළේ loop එකක් if එකක් ඇතුළේ තවත් if එකක්. ඒ වගේ මොකක් හරි ඇතුළේ තවත් දෙයක් නම් අපි දන්නවා මොනවද එහෙම space 4 වගේ දෙගුණයක් තුන් ගුණයක් ඒ වගේ වැඩි වෙන්න පුළුවන්. ගත්තොත් එහෙම මෙන්න මෙතන for loop එකක් තියෙනවා. ඒ loop එක ඇතුළේ තියෙන if එකක්. මේ if එක උඩේ for loop එකට අයිති. එතකොට ඒ if එක යටතේ තවත් line එකක් තියෙනවා මේ බලන්න. මෙන්න මේක. අර මේ print I කියන එක යටතේ තියෙන්නේ නෑ print I කියන එක තියෙන්නේ if එක යටතේ. මේ තියෙන්නේ. එතන colon එකකුත් තියෙනවා. ඒකට උඩින් තියෙන line එක colon එකකුත් තියෙනවා. එතන මේක nested. මේ print කියන එක කියන්නේ අපි මෙතන ස්පේස් 8ක් තියෙනවා. මෙන්න මේ ටිකේ ස්පේස් 8ක් තියෙනවා. මෙතන ස්පේස් 4යි, මෙතන 8යි. මෙතන ආයෙත් 4යි. ඒ කියන්නේ මේ 4 level එකේ තියෙන if එකයි else එකයි. මේ 8 level එකේ තියෙන print දෙක. ඒතර බලන්න ඒකේ තියෙන ස්පේස් සමානයි. මෙන්න මේක 8යි නම් මේක 8යි නම් මේ තියෙන line දෙක එකම level එකේ. ඒතර if එකයි මේ else එකයි තියෙන එකම level එකේ. මේ 4 එක තමයි base level එකේ තියෙන. ඒතර මේකේ තියෙන සම්පූර්ණ code එක එක for loop එක මේක. මේකත් එක්ක යන වෙන line එකක් නැහැ. හරිද? ඒ තියෙන line ඔක්කොම මේ තියෙන ඔක්කොම for loop එක ඇතුලේ තියෙන line වෙනවා. හරි. ඊට පස්සේ බලමු mixing tabs and spaces. Don't do it. Avoid mixing tabs and spaces. ඒ කියන්නේ tab එකක් තියලා තව space එකක් ගන්න බෑ. ඒකට space 4කුයි තව space එකකුයි space 5ක් තමයි වදින්නේ. ඒකට ඒ වගේ mix කරගන්න එපා. tab එක තියෙනවනේ tab එකේ විතරක් ඔබන්න අර keyboard එකේ tab කියලා තියෙන. කී එකක් ඒක නැත්තම් space bar එක 4 පාරක් ඔබන්න. ඒකට එච්චරයි. වෙන මොකුත් ඔබන්න බෑ. මොකද චුට්ටක් වෙනසක් වුණොත් අනිවාර්යෙන් මේක error එකක් generate කරනවා. Avoid mixing the tabs and spaces. Python 3 disallows this and will raise an error. Stick to 4 spaces. Most editors can be set to insert 4 spaces when pressing the tab key. tab එක press කරත් spaces 4ක් වදිනවා. ඒකින්ද tab එක විතරක් press කරන්න වෙන space bar එක press කරනවා නම් space bar එක විතරක් press කරන්න අර මම කියපු වාර ගණන. හරි ඊට පස්සේ බලමු multi line statement කියන්නේ මොනවද කියලා. හරි. With proper indentation. If a statement spans multiple lines, you can break it using backslash or parentheses and indent properly. හරිද? ඒ කියන්නේ statement එකක් multiple lines වලට expand වෙනවා නම් කියන්නේ statement එක දිගයි නම් ගොඩාක් දිගයි නම් අපි ඒක අපිට කියව ගන්න පහසු වෙනවා. අපි ඒක පල්ලෙහාට ගන්නවා. පල්ලෙහාට ගන්නේ කොහොමද? මොකක් පාවිච්චි කළොත් backslash එක කියන්නේ ස්ලෑෂ් එකේ අනිත් පැත්තට පසුපසට තියෙන ස්ලෑෂ් එක පාවිච්චි කරලා තමයි මේක ගන්නෙ. so parentheses පාවිච්චි කරන්නත් පුළුවන්.
හරිද? ඊට පස්සේ කියනවා an indented properly. හරි properly indented කියන්නේ දැන් මෙහෙම මෙන්න මේ වගේ ගහන. මෙන්න මේ ගහන indented ගැන තමයි කියන්නේ. මේවා හරියට තියෙන්න ඕන. නැතු වුණොත් error එක generate කරනවා. ඊට පස්සේ කියන indentation is in function and classes. class කියන්නේ තමයි අර මම කලින් කියපු නීතියට මේකයි තියෙනවා. එතකොට class වලදීත් අපි colon එක පාවිච්චි කරනවානේ. ඒත් colon එකකින් අනිවාර්යෙන් colon එකට පස්සේ තියෙන line එක indent වෙනවා. ඊට පස්සේ දැන් මේකේ තියෙන ඊට පස්සේ තියෙන්නේ def කියන function එකනේ. ඒ function එක අවසානට මෙහෙම colon එකක් තියෙනවා. ඒ colon එක ගන්න අනිවාර්යෙන් ඊළඟ line එකේ indent වෙන්න ඕන. ඒකට එහා පැත්තෙන් 4යි. එතන 4යි කලින් එකේ 4යි එතන 8ක් තියෙනවා. මෙතන සම්පූර්ණ 8යි මෙතන 4යි. හරිද? ඒතර මේ තියෙන සම්පූර්ණ මේ ඔක්කොම එක class එකක්. හරි. ඊට පස්සේ කියනවා indentation error example. හරි. දැන් බලන්න මෙන්න මේක error එකක්. මම ඒ කියලා පෙන්නන්නම්. මේකේ තියෙන්නේ def කියලා function එකක් පටන් ගන්න තියෙනවා. say hello වරහන් තියෙනවා. colon එකක් තියෙනවා. මම කලින් කිව්වනේ colon එකට පස්සේ තියෙන line එක අනිවාර්යයෙන්ම indent වෙන්න ඕන. දැන් මෙතන තියෙන්නේ colon එක. මේක indent වෙලා නැහැ. දැන් print කියන එකට කලින් space 4ක් quote and space එකක් තියලා නැහැ. ඒතර මේක error එකක් තියෙනවා. මේකෙන් error එක තමයි indented expected and indented block කියන indentation වලදී මේක error එකක් වෙන්නනවා. හරි. අපි බලමු summary එකක් විදිහට ලබා දෙලා තියෙන්නේ මොකක්ද කියලා ChatGPT එකේදී. After colon indentation needed yes. colon එකට පස්සේ indentation එකක් අවශ්‍යයි. next line එකේ ඊට පස්සේ කියනවා inside loops conditionals. loops වලදී conditionals වලදී indentation එකක් yes. after def and classes yes. class එකට පස්සේ හරි සහ function එකට පස්සේ indentation අවශ්‍යයි. top level code. top level code එක කියන්නේ මම අර කලින් කිව්වා වගේ මෙන්න මේ වගේ top level මේ වගේ තැන් වලදී code එකේ top level නම් කියන්නේ base level එකේදී නම් indentation අවශ්‍ය වෙන්නේ නැහැ. say mix tabs and spaces no tab එකයි mix tab එකයි spaces space එකයි space bar එකයි tab කියන key එකයි දෙක කවල මේ press කරන්න එපා indentation ඔයා යොදන වෙලාවට. එහෙම වුණොත් එහෙම අනිවාර්යෙන් ඔයාටින් වැරද්දක් සිද්ධ වෙනවා. මේ අර මම කිව්ව කලින් spaces 4ක් කියන එක පොඩි වෙනස්කමක් වුණොත් අනිවාර්යෙන් මේක generate කරන්නේ error එකක්. හරි. එතකොට මේ කතා කරේ සම්පූර්ණ Python වලදී තියෙන මේ Python වලදී අපිට අවශ්‍ය වන indentation කියන දේ ගැන තමයි මම කතා කරේ. එතකොට එච්චරයි මේ වීඩියෝ එකකින් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි එහෙනම් channel එක subscribe කරගෙන යන්න. මම මේ channel එකේ ගණිතය සහ උසස් පෙළ ICT කියන විෂයන් දෙකම කතා කරනවා.